හරි අද කියලා දෙන්න හදන්නේ WhatsApp ඇප් එක ඇතුලේ අපි ෆෝන් එකේ ඩේටා ඔන් කරලා තියෙද්දි WhatsApp ඇප් එක ඇතුලේ විතරක් ඩේටා ඔෆ් කරමුද? කට්ටියට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඩේටා ඔන් කරලා තියෙන වෙලාවටත් WhatsApp එකෙන් මැසේජ් එන එක. මෙතෙක් කාලයක් ඒකට ඔප්ෂන් එකක් තිබ්බේ නෑ. හැබැයි දැන් WhatsApp ආයතනයේ විතින් ඔප්ෂන් එකක් දීලා තියෙනවා WhatsApp ඇප් එක ඇතුලේ විතරක් ඩේටා ඔෆ් කරන්න. මේකෙන් පුළුවන් මේ වෙනත් ඇප් වල ඩේටා ඔන් කරලා WhatsApp එකේ විතරක් හොරට ඩේටා ඔෆ් කරලා තියන්න. හරි ඒ දේ බලන්න මේ ඉන්ට්‍රෝ එක අවසන් වෙනකන් ඉන්න. තාක්ෂණයන් ගැන හොඳින් අධ්‍යයනය කර පැහැදිලි කර දෙන ලංකාවේ එකම YouTube channel එක තමයි මලිත ස්ටුඩියෝ. සෙන්ඩ් කරලා බලමු. පේනවා ඇති මම දැන් මේ නම්බරේට මෙහෙම මැසේජ් එකක් සෙන්ඩ් කරනවා. මේ වෙලාවේ ෆෝන් එකේ ඩේටා ඔන්. මේ මැසේජ් එක දැක්කම සෙන්ඩ් වුණා. ඊරි දෙකක් එනවා. හරි එහා පැත්ත ඔන්ලයින් නැති වුණාට එහා පැත්තේ ෆෝන් එකෙන් මේක දැන් හරි දෙකක් පෙන්නවා. ඒ කියන්නේ මේක ඩේටා වැඩ කරනවා කියලානේ. දැන් මම පෙන්වන්න හදන්නේ ෆෝන් එකේ ඩේටා ඔෆ් නොකර වෙන ඇප් පාවිච්චි කරලා WhatsApp එකේ විතරක් කොහොමද ඩේටා ඔෆ් වෙන්නේ කියලා. ඒකට අපි මුලින්ම කරන්න ඕන මේකෙන් බැක් වෙලා අපි යන්න ඕන මෙතන WhatsApp එකේ උඩ කෙළවරේ තියෙන ඩොට් උනට. හරි ඒකට ගිහින් මෙතෙන්ට යන්න ඕන settings කියලා option එකක් තියෙන එකට. හරි ඒකේ පොඩ්ඩක් මේ පහළට යන්න. දැන් මෙතන තියෙනවා storage and data කියලා එකක්. ඒකට යන්න. හරි දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති storage and data කියන එකේ හතරවෙනි එකට තියෙනවා proxy කියලා එකක්. proxy මෙන්න මේක. අන්න ඒකට යන්න. ඊට පස්සේ use proxy කියන එක පොඩ්ඩක් ඔබන්න. එතන ඔයගොල්ලෝ මේ ඊට පස්සේ දැන් මෙතන මම ඔයගොල්ලන්ට පේනවා ඇති ටයිප් කරලා තියෙනවා මම මෙතන කෝඩ් එකක් 8.8.8 කියලා. ඒක දාන්න. දාලා මෙතනින් මෙන්න මේක දාලා එතනින් සේව් දෙන්න. මීඩියා පෝට් එක මෙතනින් 587 දාලා ඒකත් සේව් දෙන්න. ඊට පස්සේ මේ හරි එක ඔබන්න. ඊට පස්සේ මෙතනින් බෑක් වෙන්න. ඊට පස්සේ දැන් මේ ප්‍රොක්සි එකට කනෙක්ට් වෙනවා. දැන් මේකට කනෙක්ට් වුණා කියන්නේ අපේ WhatsApp ඇප් එක ඇතුලේ විතරක් ඩේටා වැඩ නැහැ. ඒ වුණාට මේ ෆෝන් එකේ ඩේටා වැඩ ඉන්න පෙන්නන්න. හරි ඔන්න දැන් බලන්න තව එකක් සෙන්ඩ් කරන්න. දැක්කද මැසේජ් එක සෙන්ඩ් වෙන්නේවත් නැහැ. එක හරියක්වත් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඇප් එක ඇතුලේ ඩේටා වැඩ කරන්නේ නැහැ. හරි ඔන්න ඔහොම තමයි WhatsApp ඇප් එක ඇතුලේ විතරක් ඩේටා ඔෆ් කරන්නේ. ආපහු ඒක රිමූව් කරගන්න ඕන නම් ආපහු බැක් වුණා. ගියා මෙතනින් settings වලට ගියා. ඊට පස්සේ storage and data proxy ගියා. ඊට පස්සේ මෙතනින් use proxy off කරන්න. එතකොට සාමාන්‍ය විදිහටම මේක වැඩ කරනවා. අපි ආපහු හායි කියලා දාමු. මේ වෙලාවේ මේක පොඩ්ඩක් යනවා ටික වෙලාවක් හරියන්න. හරි දැක්කනේ දැන් හරි ගියා. හරි කොහොමද අද ගෙන අපේ වීඩියෝ එක? හොඳයි නම් subscribe කරන්න. මොකද අපිට subscribe 2k දක්වා යන්න ඕන. දැන්ට 1700 ගානක් තියෙන channel එකට subscribe අපි කොහොම හරි එක 2000 කරගන්න ඕන. ඒ හින්දා වීඩියෝ එක subscribe කරලා share කරලා ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.